ඒකේදී ලංකාවේ ලක්ෂ 200ක් ඒ වගේ තමයි. වලට මේ දන පෙන්වන්නම හිතුණා. බලන්නකෝ මේ නම දැකලා තියෙනවද? ලිබර්ටි වෝක්. මේක ලිබර්ටි වෝක් ස්ටෝර් එකටද පෙන්වන්නේ මේ ලිබර්ටි වෝක් ස්ටෝර් එකේ තියෙන කාරුයි මේවල ගණන් ටිකකුයි. බඩක මෙයා මර්සිලාක එකක්. බලන්න ළමයි මේකේ කිට් එක. මේ තියෙන්නේ වයිට් බොඩි එකක්. මේක ළමයි ෆෙරාරි F8 එකක්. අරක F450 එකක් මම හිතන විදියට මාරම ලස්සන ළමයි. මේවල මේ ඉන්න බලන්න පෙන්නන්න. මේ ටිකවලක් තියෙනවා. ගන්න ඇතුළ. මේ වයිට් බලන්න ළමයි. පට්ටනේ. හැමෝම ආස කරන GTR එකේ දිනා මෙතන. පිස්සු. මම හිතන්නේ මේක මේ කාබන් ෆයිබර් වෙනවනේ. පුලිකා මේ දින එන්ජින් එක. ඊට පස්සේ හැබැයි තියෙනවා ලස්සන පාට, තම් පාට Ferrari 450 මක් කර සීන් එකක් මම හරියට මතක නැහැ. ඉතින් GTR එක. ඉතින් මේ වින් එක. වව් ළමයි පිස්සු F8 එකේ පිටිපස්ස. ඉතින් ළමයි වව් පිස්සු හැදෙනවා. සික් වගේ. ඉතින් ළමයි පිස්සු හැදෙන ඇවන්ටඩෝ එකක්. මාරම ලස්සනයි. අර මම ඇතුළ මේ තියන්නේ ඒක පිටිපස්ස පිට ටක් ගාලා වීඩියෝ ගන්න යනවා. මොකද මේ යකුව ටක් ගාලා යන්න වෙනවා කියලා. වව් පිස්සුනේ මේ ලිබර්ටි වෝක්. මාරම ලස්සනයි. ඇවන්ටඩෝ S එකක් තියෙනවා ළමයි. මම දන්න විදිහට S එකක්. මේ තියන්නේ පිටිපස්ස කාබන් ෆයිබර්. මාර ලස්සනයි. පිස්සු සීක් ට්‍රැකර් පයින් වගේ මේ V12 එන්ජින් එක. ඊට පස්සේ ඔහොම ඇවිදගෙන ගියොත් තියෙන ඇවන්ටඩෝ දෙක මේ තියෙන පුදුම ලස්සනක් තියෙන්නේ ඉන්නේ. ඇත්තටම ළමයි මෙතනට ආවම හිතෙනවා ඇත්තටම අපි මොනවද කරන්න කියලා. ඇත්තටම පිස්සු හැදෙනවා ළමයි. කියන්න වචන නැහැ. ට්‍රැකර් පයින්නවා කෙලින්ම. ටික වෙලා ළමයි දැන් ආව මේ පැත්ත සෙට් එකට. මේ අපි පිටවස් තියෙනවා කොල්ලන්ගේ පිස්සුව තියෙනවා. මේ දින්නේ බණ්ඩේ R35 එක. මාරම ලස්සනයි මේ බලන ළමයි. මේ ගිම තියෙන ලෝ කරලා ලිබර්ටි වෝක් එක තියෙනවා. මම හිතන්නේ ලංකාවේ එකක් තියෙනවා ළමයි. ඉතින් ළමයි ලස්සන කාර් එකේ පිටිපස්ස තියෙන වින් එක මේ එක්සෝස්ට් එක. ලිබර්ටි වෝක් එකේ කාර් එක නිකන් වෙනස්ම පිස්සුවක් කරලා දෙනවා. අපි නිකන් කාර් ගේම් ගහපොළ තියෙන තනිකර ඒ කාර් එකක් කරලා දිනවා. මාරම ලස්සනයි. තුම ලස්සනක් තියෙන්නේ. අනේ දෙයියනේ මේක ගන්න තියෙනවා. මෙයා ළමයි කොළ 1000ට වඩා වැඩි වෙන්න පුළුවන්ලු. කියන්නේ 1000ක් ඊට වඩා වැඩි කියලා කියන්නේ මේ ඒකේදී ලංකාවේ ලක්ෂ 200ක් ඒ වගේ තමයි. මේ තියෙන ළමයි 458 එකක් GT එකක් මේ ලිබර්ටි වෝක් යාලා හදපු එකක්. මෙතන මෙයාලා බැජ් එක නෑ. මාරු සුපිරි ලස්සනයි. එතන දින ඒකෙම නිල් පාට එකක් බුදුම ලස්සනයි. මට රතු පාට එකක් මේක තමයි ලස්සන. අර ඒ නිල් පාටයි අර කළු පාටයි එකතු වුණාම පිස්සු. මාරම ලස්සනයි ළමයි. මේ තියන්නේ ඒක පැත්තෙන් පේන විදිය. බලන්නකෝ මේ ඇලොවිල් එක. වව් මාර ලස්සනයි. මේක මේ සෙරමික් නේද? මට මතක නැහැ. ඒක නම් මේ 10 නටයක් තියෙනවා. ඉතින් ඉතින් පිටිපස්ස මාරම ලස්සනයි. මාර ලස්සනයි. පිස්සු. මේ පැත්තෙන් පේන විදිය. මේ ඉතින් රතු එක පිටිපස්ස මේ කියන්නේ ඉනවලම ඇතුළ වෙන්නන්න. පේන්නේ නැතුව ඇති හරියට. හැබැයි බැජ් එක නෑ. මාරම ලස්සනයි තමයි. ඊට පස්සේ ළමයි මේකේ ගාන ගැන කතා කරොත් එහෙම මෙයාලා මෙතන ගාන දාලා තියෙනවා. හරිද? මේක හැම වාහනයකම මෙයාලා ගාන දාලා නැහැ. සමහරක් වාහන වල ගාන දාලා තියෙනවා. මේක ළමයි කොළ 2880 කියලා දාලා තියෙනවා. හරිද? ඒකේ ළමයි ලංකාවේ සල්ලි වලින් ගත්තොත් එහෙම ලක්ෂ 6යි, ලක්ෂ 7යි, 7යි ලක්ෂ 576 කියන ටැක්ස් මුකුත් අනම්මා මුකුත් නැතුව ලංකාවට ඉතින් ගෙන්නන්න බෑනේ 100 300 විතර තියෙනවා. තව ටැක්ස් ගොඩාක් තියෙනවනේ. ඉතින් ඒ ඔක්කොම ගහලා ඉතින් සෑහෙන ගාණක් වෙයි. මම දන්නේ නැහැ ගණන් කීයද කියලා. මං කිව්වට ගාණ නිකන් එහෙට මෙහෙට හරවලා කිව්වේ මේ ලංකාවෙන් හැරවුවාම මේ ගාණ එන්නේ කියලා. 2011 මොඩල් එකක්. හරිම ලස්සනයි. පිස්සු වැදෙනවා ළමයි. ට්‍රැකර් පයින්නවා කෙලින්ම. මාරම ලස්සනයි. මෙතන තියෙන ළමයි GT86 එකක්. අපි මේ ගැන බැලුවොත් එහෙම මේකත් ලිබර්ටි වෝක් කරපු එකක්. මේ දින පැත්තෙන් පේන විදිය සීට්ස් ඔක්කොම රෙකාරෝ. ඔව් ඒවා තියන්නේ.
හිට් කරලා තියෙන්නේ. වින් එකේ සයිස් එක බලන්නකෝ මේ. ලතරයි. මරු. මේකේ ගාන මෙයාලා ගහලා තියෙනවා ළමයි කොළ 358ක් කියලා. ඒ කියන්නේ ලංකාවේ සල්ලෙන් ගත්තොත් ලක්ෂ 71ක් වගේ වෙනවා. ඒවා ඉතින් ටැක්ස් අනම්ම නම් මුකුත් නැතුවනේ. ඇත්තටම ඉතින් මේ ගානට ඔය ගන්න තියෙනවා නම් මරුනේ. මේ තමයි මේක ඊට පස්සේ කරේ හැබැයි තියෙනවා එයාගේ අලුත් GTX 6 එක. ඒකත් මාර ලස්සනයි. බීම තියෙන තනි කරම මේ. බලන්නකෝ. ලෝ කරලා තියෙන්නේ මේ. ඈටයි මේකයි තියෙන ගැප් එක මේ. වෙනවද ඔයාලට? අඩි වින් එක. මේකේ මේ. වව්. සුපිරි. ඒකේ නම් ගාන දාලා නැහැ. මේකේ ළමයි තමයි ඇතුළට ගියාමත් මේ චූටි කාර් එකක් තියෙනවා. මේ මිනි GT තියෙන්නේ නේ. ඔව්. එතන Lamborghini තියෙනවා, Ferrari තියෙනවා, හැම එකම තියෙනවා. මාර ලස්සනයි. බලන්න තියෙනවා. GTR තියෙනවා මේ. ඒ ඔක්කොම Liberty Book එකේ තියෙන්නේ. ගන්නත් පුළුවන් මං හිතන්නේ මේ ගණන් නම් කොහොමද දන්නේ නැහැ. ටූන් ටච් කියලා දාලා තියෙන්නේ. අම්මට දෙරි අර දෙන්නේ. අරුනේ. මම දැක්කා එවන්ටට. මාරම ලස්සනයි මේ GTR එක. මල්ලතරයි. මිදිනවා. වව්. දෙයනේ බුදුම ලස්සනක් තියෙන ඉස්සරහලා වසරනවා යනවලම මේ. මෙයාට ඩොය. මෙයා රතුල් තිබ්බා වගේ මේ පාට එකක්. ෂා. බුදුම ලස්සනක් තියෙනවා මේ. ගෙදර රන් යන්න ඉතින් මේ ඉතින් ගණන්නේ ගොඩක්. මේක දොරාරින්න පුළුවන් වැඩද? වැඩ. මයි මේ GTR එකේ ගාන ලංකාවේ සල්ලි වලින් 1,20,000ක් විතර වෙනවා. පිස්සුනේ. මේ වගේ මිනි GT එකක් නම් 7,000ක් විතර වෙනවා. එහෙනම් අද වීඩියෝ ඉවරයි. ගිහලා එන්න. බයි බයි.